ජපානයේ සහ වෙනත් රටවල් අතර භාෂාව ආහාර පරිදි ආහාර සංස්කෘතිය සහ ආහාර සුරක්ෂිතව පිළිබඳ අවබෝධය වෙනස්කම් ඇති. මෙම වෙනස්කම් එම රටවල් දිග ඉතිහාසයේ සංස්කෘතිය සහ දේශගණක පරිසරය මගින් ගොඩනැගී ඇති. එබැවින් ඔබ සියලු දෙන ජපානයේ ආහාර සුරක්ෂිත පරිදුවලට හරුවීම ඉතා වැදගත් වී. ආහාර හසුරුවන විට වඩාත්ම සැලකිලිමත් විය යුතු දේ වන්නේ ආහාර විෂබීජ ආසාදනය ඊව ආහාර සුරක්ෂිත කළමනාකරණය ආහාර විෂබීජ ආසාදනය වැළැක්වීමට අවශ්‍ය බව අවබෝධ කරගෙන ඉගෙන ගන්න. ආහාර විෂබීජ ආසාදනය සිදුවන්නේ ඇයි? අපේ අවට ආහාර විෂබීජ ආසාදනයට හේතුවන බැක්ටීරියා වෛරස් වන ඇසට නොපෙනෙන රෝගකාරක ජීවන බොහෝ ඇති. එම රෝගකාරක ජීවන ලිංග වූ ආහාර අනුභව කළහොත් ආහාර විෂබීජ ආසාදනය සිදුවේ. ආහාර විෂබීජ ආසාදනය වැළැක්වීමට මූලික නැති තැන්කේ ඇතිද? 1. රෝගකාරක ජීවන ඇතුළු නොකිරීම. 2. රෝගකාරක ජීවන වැඩි නොවීමට තබා ගැනීම. 3. රෝගකාරක ජීවන විනාශ කිරීම. දිනක සගේ කළමනාකරණය සඳහා දිනපත නම් හිස සුදා ගැනීම දත් මැදිමුල් රවල කැපීම සහ දත් පිරිසිදු කිරීම කළ යුතුයි. ආහාර විෂබීජ ආසාදනයට හේතු විය හැකි ආහාර අනුභව නොකළ යුතුයි. තුවාල පාචනය වමනේ ඔක්කරේ උණු අත්වියලම හා වෙනත් අසනීප තත්ත්වයක් තිබූ නම් හා ඔබගේ පවුලේ කෙනෙකුටද පාචනය හා විමනේ තිබූ නම් වහාම වගකිව යුතු අය වෙත වාර්තා කරන්න. වැඩට පැමිණෙන විට පෙනුම් සහ පිරිසිදුකම් පරීක්ෂා කරන්න. පිරිසිදු ඇඳුම් ඇඳ ලන්ටරලර භාවිතා කරන්න. ආහාර සංජීවී හසිරුවන් අය විශේෂ වැඩ ඇඳුම් අඳින්න. තප්පයෙන් කිසි පිටතට නොපෙනෙන ලෙස තප්පය පෙළඳින්න. මිසක් එක නිසයිද ආවරණය වන ලෙස පෙළඳින්නේ. අතවසම් පැළඳීමට පෙර හොඳින් අත සුදන්න. වැඩ මාරු කරන විට හෝ නියමිත කාලයකට පසු අතවසම් මාරු කරන්න. නයි කොටුවේ තබා ගන්න නිල පොලිසි ඉවත් කරන්න. අතවැල තුවාල හා වියලම තිබීදේ පරීක්ෂා කරන්න. ඔරුවස් සහ මද ඉවත් කරන්න. අතවැල තුවාල තිබූ නම් ආහාර සකස් කරමින් වළකින්න. අත්‍යවශ්‍ය නම් පට ඇති ජල ආරක්ෂිත බැන්ඩේජයද අත සුදු අතවසම් පළඳින්න. පිරිසිදු පවාහන පෙළඳින්න. පිටතට හෝ දෝෂිත පරදේශයට යන විට සපත්තේ මාරු කරන්න. ආහාර විෂබීජ ආසාදනය වැළැක්වීම මූලික නැති තැන. 1. රෝගකාරක ජීවීන් ඇතුළු නොකිරීම. තමන්ගේ සෞඛ්‍යය සහ පිරිසිදුකම රැකගන්න. උපකරණ මගින් ආහාර දූෂණය වීම වැළැක්වීම. අමමැස මොළු එළවලු වලින් පසු ආහාරවලට දූෂණය නොවීමට වගේ බලා ගන්න. මේන් සහ කරපත්තෙන් පාලනය කරන්න. 2. රෝගකාරක ජීවන වැඩි නොවීමට තබා ගැනීම. ශීතකරණ සහ ශීතීගබඩ උෂ්ණත්වය පරීක්ෂා කරන්න. කුමාර උෂ්ණත්වයේ තිබූ ආහාර පෙය දෙක ඇතුළත භාවිතා කරන්න. උණුසුම් ආහාර 65ට වඩා ශීත ආහාර 2ට අඩු සශම 4ට අඩු තිබෙන්නේ. කරව සිට වෙන ආහාර දිගු කාලයක් තැබුව නොගන්නේ. 3. රෝගකාරක ජීවන විනාශ කිරීම. ආහාර මාධ්‍යයේ හැත පෙහිදී අවුණු වශයෙන් මෙන්ත එක්ක උණ කරන්න. නිරවෛරස් අවදානම් ඇති බැල්ලන් වන ආහාර අසපහි අනුවද තත්පුර අනුව කොට වැඩි කාලයක් උණු කරන්න. පරිපෝෂිත විනාශයට ශත කිරීමේදී ප්‍රයෝජනවත් N6 20ද පෙය වැසි 4 කොට වැඩ. ආහාර සුරක්ෂිතත්වයේ මූලික කරුණු අත සිදීම වී. මෙවැනි අවස්ථාවල අත සුදන්නේ. කුස්සයට ඇතුළු වීමට පෙරි. ආහාර ස්පර්ශ කිරීමට පෙරි. අමදරුවයි ස්පර්ශ කළේ පසු. කසල හැසිරුව පසු. වැසිකිලි භාවිතා කළේ පසු. පිළිගැන්වීමට පෙරි. අතවසම් පැළඳීමට පෙර සහ පසු. සගේ සම්පන්න අත සිදුම පියවරි. 1. ගල යන ජාලයෙන් අත තෙත කරන්නේ. 2. සොබනිය දෙන්නේ. 3. අතල හොඳින් අතල්ලන්නේ. 4. අත පිටපස අතල්ලන්නේ. 5. ඇඟිලි අතර සුදන්නේ. හොය මීපට ඇඟිල්ල වෙට අතල්ලන්න. හිත ඇඟිලි අග අතල අතල්ලන්නේ. 8. මැණික් කොටුව සුදන්නේ. 9. කුණු ආසන්නයේ දක්වා සුදන්නේ. 10. හොඳින් ජාලයෙන් සුදු ඉවත් කරන්නේ. 11. කඩදස් තෝයකින් වියලිගන්නේ. 12. අත් සඳහා ඇල්කොහොල යුද හොඳින් අතල්ලන්න. 2 සිට 10 දක්වා පියවර දිවුරක් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේ. වැසිකිළියේ භාවිතා කරන ආකාරය. 1. කිස්සේ ඇඳුම් ඇඳගෙන වැසිකිළියට නොයන්නේ. 2. වැඩි ඇඳුම් උඩ කොටස් ඉවත් කර වැසිකිළි සපත්ත පළඳින්න. 3. වැසිකිළියෙන් පසු අත සුදු විෂබීජ නාශක යෙදන්නේ. 4. නැවත ඇඳුම් සකස් කරන්නේ. 5. කිස්සේට යාමට පෙර නැවත අත සුදන්නේ. වැසිකිළියේ දූෂිත පරදේශයක. වැඩ ඇඳුම් සමග ඇතුළු වූහොත් දූෂණය කුස්සේට ගෙනිය හැක. වැසිකිළි පිරිසිදු කිරීම. වැසිකිළි ආසනයේ සහ බීම කලරන් අඩංගු විෂබීජ නාශක දරුවනයකින් තකලි රදීහව කඩදස් තව භාවිතා කර පසුදුමන්නේ. දරු හැසිරි අතවෙට ජලනළු ආදීදී නියමිතව පිරිසිදු කර විෂබීජ නිෂ්ණය කරන්න. භාවිතා කළ එක්වර භාවිතා කරන රදී සහ කඩදස් තව ප්ලාස්ටික් බෑග් එකකට දෙම පිටතට කන්ද නොවන ලෙස ඉවත් දමන්න.